දැන් මම මේ ඉන්නේ MCG එක පේන දුරෙන්. මෙල්බන් කියන්නේ actually city එක is one of the best cities why I say is ඒ infrastructure තියෙනවා හොඳට develop වෙලා හැම දෙයකම including medicine. මම මේක කිව්වේ ගොඩාක් patients ලා මගේ දැන් ලංකාවේ විතරක් නෙවෙයි මම ඇමරිකාවේ practice කරා Memorial Sloan Cancer Center කියලා එකක්. ඒක තමයි ලෝකේ rankings බලුවාම හොඳම cancer center. හැම වෙලාවෙම ගොඩක් patients ලෙනවා ඒගොල්ලන්ට ඕනි traditional medicine උත් try කරන්න separately. ඒකත් එක්කම. ඉතින් මේ Memorial Sloan වල වෙනම department එකක් තියෙනවා. ඒගොල්ලෝ catalog කරන ඔක්කොම මේ traditional medicine interactions තියනවාද, ඒකට evidence තියනවාද, efficacy තියනවාද, ඒක වෙනමම ලොකු department එකක්. So I mean I'm fortunate enough to actually be trained to appreciate මම ගොඩාක් දේවල් දන්නෙත් නැහැ traditional medicine වල cancer effectives. හරි අමාරුව test කරන්නත් දැන් මම කියන හැමෝම trials අවුරුදු ගානක් තිස්සේ ගොඩාක් සල්ලි වියදම් කරලා තමයි ඒව prove කරන්න පුළුවන්. ඒකද බය නැතුව කියන්න පුළුවන් මේක statistical evidence තියනවා කියලා. Unfortunately traditional medicine වලට එහෙම එකක් කරන්න බෑ. ඒකින්ද හොරන්න පුළුවන් හොඳම approach එක තමයි අපි ඒගොල්ලන්ට කරන්න දෙනවා ඒගොල්ලන් කැමති දේ කරන්න. මමත් concurrently මගේ oncological treatment දෙනවා. අපි දෙගොල්ලොම cohabit or coexist වෙනවා. මම බලන්නේ මම කරන වැඩේට interfere වෙනවද ඒ කරන වැඩේ. ඒ කියන්නේ drug interactions තියනවාද, efficacy එක අඩු වෙනවද, ඒ කියන්නේ effectiveness එක අඩු වෙනවද ඒ drug එකේ. ඒව මට carefully manage කරන්න පුළුවන්. ඉතින් ඒ training එක I really appreciate it. මම ඒකයි මේ ගොඩක් ලාට MCG එක I mean ලංකාවේ ගොඩක් දන්නවා. ඉතින් මේ cricket ගහන අය ඒ infrastructure තිබ්බට that does not mean that we only try to do western stuff. ගොඩාක් වෙලාවට අපිට පුළුවන් නම් ඒ traditional ටික approach කරන්න. මොකද ගොඩාක් oncologist ලා මේ ඕස්ට්‍රේලියාවේ ඇමරිකාවේ train වය ඒක appreciate කරනවා අපි traditional medicine ගැන දන්නේ නැහැ කියලා ඔක්කොම දේවල්. හැබැයි traditional medicine වෙතම depend වෙන්න එපා කියන එක තමයි අපි හැම වෙලාවෙම කියන්නේ. ඒ දෙකටම පුළුවන් නම් හරියට deliver කරන්න that's the best outcome.